ඩෙල්ෆ් අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කේන්ද්‍ර කරගත් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2024 වසරේ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දෙන ලදී. බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කළ ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බලන ලදී. බලශක්ති ව්‍යාපෘති යලි ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කරන ලදී.